අද අපි කතා කරන යන්නේ iFrame ගැන. මොකද මේ iFrame කියන්නේ? iFrame කියන එක අපි යූස් කරනවා වෙන වෙබ්සයිට් එක තියෙන වීඩියෝ එක. එහෙම නැත්නම් වෙන වෙබ්සයිට් එක අපේ වෙබ් පේජ් එකේ ලෝඩ් කරගන්න මේ iFrame කියන එක යූස් කරනවා. ඔයාලා දැකලා ඇති සමහර වෙබ්සයිට් වල තියෙනවා contact us form. ඒ ෆෝම් එකේ එක පැත්තක තියෙනවා මැප් එක. මේ මැප් එක අපිට zoom කරන්න පුළුවන්, ලොකේෂන් එක බලන්න පුළුවන්. මෙන්න මේ වගේ අපි මැප් එක හදාගන්නේ මෙන්න මේ iFrame කියන එක යූස් කරලා. තවත් සමහර වෙබ්සයිට් වල ඔයාලා දැකලා ඇති තියෙනවා YouTube වීඩියෝ එකක් දාලා. ඒ වීඩියෝ එක අපිට ප්ලේ කරන්න පුළුවන් YouTube එකට යන්නේ නැතුව ඒ වෙබ්සයිට් එකේ ඉඳගෙන. ඉතින් මෙන්න මේ වගේවට අපි යූස් කරන්නේ iFrame කියන ටැග් එක. මුලින්ම ඔයාලා Google Map එක ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයාලට අදාළ ලොකේෂන් එකක් සර්ච් කරගන්න. මම ලොකේෂන් එකක් සර්ච් කරගත්ත මේ විදිහට. දැන් මම මේක iFrame එකකට දාන්නයි යන්නේ. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඔප්ෂන් එකක් තියෙනවා share කියලා. මෙන්න මේ share කියන එක ක්ලික් කරාම මෙන්න මේ වගේ මුල්ලයක් ඕපන් වෙනවා. මෙතනින් ඔයා දාන්න ඕන embed a map කියන ඔප්ෂන් එක. හරිද? මෙන්න මේක සිලෙක්ට් කරගත්තන් පස්සේ මේ වගේ අපේ මැප් එක පෙන්වනවා. මෙතනින් අපිට සිලෙක්ට් කරගන්න පුළුවන් මීඩියම්ද ලාජ්ද කියලා. සාමාන්‍ය ඩිෆෝල්ට් වෙන මීඩියම් එක. ඒක ඩිෆෝල්ට් තියෙන දීලා මෙතන copy html කියන එක දාගන්නවා. හරිද? මෙතනින් අපි තියෙනවා custom size කියලා තියෙනවා, small කියලා තියෙනවා. හරිද? අපි ඩිෆෝල්ට් එක තියෙන දීලා copy html කියන එක ක්ලික් කරනවා. ඔයාලට අදාළ විදියට මෙතනින් ඔප්ෂන් එක සිලෙක්ට් කරගන්න. මෙතනින් මම html එක copy කරලා අරගෙන අපේ වෙබ් පේජ් එකේ පේස්ට් කරනවා. ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ලොකු ලින්ක් එකක් වෙබ් පේජ් එකට ඇඩ් වුණා. ඊට පස්සේ ඊට එහා පැත්තේ අපේ වෙබ්සයිට් එකේ තියෙනවා අදාළ මැප් එක. මෙන්න මෙහෙම තමයි අපි මැප් එකක් ඇඩ් කරගන්නේ අපේ වෙබ්සයිට් එකට. දැන් මේ ටැග් එකේ තියෙන ඒවා ටික මම ඔයාලට පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්නම් මොකක්ද තියෙන්නේ. මෙතන iFrame කියන එකේ තියෙන්නේ අපේ මේන් ටැග් එක. අපි ටේබල් එකක් එහෙම ක්‍රියේට් කරද්දී දාන ටේබල් ටැග් එකනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් src ටැග් එක තියෙනවා. අපි කලින් ඉමේජ් ටැග් එක කතා කරද්දී src එකෙන් මොකද්ද වෙන්නේ කියලා කතා කරා. දැන් මේකේ තියෙන්නේ අදාළ ලින්ක් එක. මෙතන width height කියන්නේ මැප් එකේ උස පළල. මේක අපි 200ක් වගේ දාලා වෙබ්සයිට් එකේ බලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් width එක 200කට වගේ අඩු වෙනවා. ඉතින් ඒ වගේ අදාළ විදිහට අපි මේකේ width එක height එක දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි අපේ වෙබ් එකට මැප් එකක් ඇඩ් කරගන්නේ. අපි දැන් බලමු අපේ වෙබ්සයිට් එකට YouTube එකේ තියෙන වීඩියෝ එකක් කොහොමද ඇඩ් කරගන්නේ කියලා. මම මෙතන YouTube වීඩියෝ එකක් ලෝඩ් කරගත්තා. මෙතන තියෙනවා share කියලා බටන් එක. මේ share කියන බටන් එකේ ඔප්ෂන් එකක් තියෙනවා මේ embed කියලා. අර මැප් එකේ තිබුණා වගේම මේකෙත් තියෙනවා embed කියලා ඔප්ෂන් එක. මෙන්න මේක ක්ලික් කරලා අපිට පුළුවන් අදාළ iFrame එක copy කරගන්න. මේක අපිට මෙහෙම copy කරලා අරගෙන අපේ වෙබ්සයිට් එකට දාන්න තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ Google Map එකේ තියෙනවා වගේම link එකක් ඇඩ් වෙනවා. ඒ වගේම අපිට ඒක play කරගන්නත් පුළුවන්. ඉතින් මේ tag එක බැලුවොත් අපිට මේකේ අලුතෙන් කියලා තියෙන්නේ මේ title කියන එක. title කියන එකේ තියෙනවා YouTube play video කියලා. ඊට පස්සේ frame border එක තියෙනවා. ඊට පස්සේ allow කරලා තියෙනවා. auto play එක allow කරලා තියෙනවා. මේ වගේ ඔප්ෂන් ටිකක් allow කරලා තියෙනවා. ඉතින් YouTube වීඩියෝ එකක් අපේ වෙබ්සයිට් එකට දාගන්නේ මෙන්න මේ විදියට. දැන් අපි බලමු කොහොමද page එකක් වෙබ්සයිට් එකට දාගන්නේ කියලා. ඉතින් මම මේකට use කරනවා අපේ about us html file එක. මේකේ iFrame කියලා දාලා මෙතන src කියලා දීලා මෙතනට දානවා about us කියන html file එකේ link එක. හරිද? ඊට පස්සේ මම වෙබ්සයිට් එකට පොඩ්ඩක් ගිහලා බලනවා. ටික වෙලාවක යනවා page එක load වෙන්න. අපි බලමු. refresh කරන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන පෙන්නනවා about us page එක. මෙන්න මේ වගේ අපිට iFrame එක යූස් කරන්න පුළුවන් ගොඩක් දේවල් වලට. මැප් එකක් embed කරන්න, ඊට පස්සේ වීඩියෝ එකක් දාගන්න, වෙන වෙබ්සයිට් එකක් ලින්ක් කරගන්න. මෙන්න මේ වගේ ඒවට අපි iFrame කියන එක යූස් කරනවා. ඉතින් අද අපි වීඩියෝ එකෙන් කතා කරා කොහොමද iFrame එකක් යූස් කරන්න කියලා සහ iFrame එකෙන් මොනවද වෙන්නේ කියලා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා form ගැන. HTML form ගැන අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා. ඒක ගොඩක් වැදගත් වෙනවා අනිවාර්යෙන් අපි back end එකත් එක්ක development කරද්දී data pass කරද්දී මේ වගේ ගොඩක් දේවල් වලට අපි මේ HTML form කියන එක use කරගන්නවා.